දන්නවද? ප්‍රතිශතය 30%. උගේ වැරද්ද ළමයාගේද? ඉගෙන ගත්තු දේ අර පොඩි කාල සීමාවේ කොහොමද හරියට ලියන්නේ කියන දේ පුරුදු කරනවා. ගුරුවරයාට ලේසි දේ නෙමෙයි කරන්න ඕනේ. විභාගෙට සහ ප්‍රායෝගිකව මේක දිනන්න ඕනේ දේ. ඇත්තටම කොහොමද මේ පටලැවිල්ල විසඳගන්නේ? සාමාන්‍ය පෙළ විභාගෙට විශිෂ්ට සාමාර්ථ අරගෙන උසස් පෙළට බලාපොරොත්තුවක් එක්ක යන ළමයි විද්‍යා ගණිත විෂයන් තෝරගන්නවා. හැබැයි අවසානයේ මේ බලාපොරොත්තුවක් විදිහට අසාර්ථක වෙලා මේ ළමයිට ගෙදර යන්න වෙනවා. දන්නවද? ප්‍රතිශතය 30%. අපි අද කතා කරන්නේ සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ අරගෙන විද්‍යා ගණිත විෂයන් වලට උසස් පෙළ විභාගයට මුහුණ දීලා අසමත් වෙන ළමයින්ට කරන්න ඕනේ දේ ජයග්‍රහණයක් විදිහට අවසන් කරගන්න හරිම පිළිවෙල වොයිස් පාත් එක්ක. ඒ ගැන කතා කරන්න ගැළපෙනව පුද්ගලයන් 4 දෙනෙක් අපි සම්බන්ධ කරගත්තා. වොයිස් පාත් এডুকেෂන් එක විද්‍යා ගණිත විෂයන් උසස් පෙළට උගන්වන ගුරුවරුන් 4 දෙනා. මගේ පළවෙනි ප්‍රශ්නේ. ඇයි දරුවන් 30% උසස් පෙළ විද්‍යා ගණිත අංශයෙන් අසමත් වෙලා ගෙදර යන්නේ? චංචල මේ මෙහිමයි. දැන් මොන විභාගයකට ළමයි මුහුණ දුන්නත් ළමයා වැඩ කරන්න ඕන. දැන් අනිත් එක විද්‍යා ගණිත කියලා කියන්නේ ටිකක් සංකීර්ණ විෂය මාලාවක්. එතකොට දැන් ළමයට වෙලා තියෙන්නේ ළමයට වැඩ කරන්න වෙලාවක් නැහැ. ළමයට මාර විදියට පන්ති ගොඩක් වැඩිලා තියෙනවා. දැන් මම නිකන් උදාහරණයක් විදියට කියන්නම්. අපි නිකන් එක විෂයක් ගත්තොත් තියරි ක්ලාස් එකක් තියෙනවා. පේපර් ක්ලාස් එකක් තියෙනවා. රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ෆුල් පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඊට අමතරව රිවර්ස් ක්ලාස්, MCQ ක්ලාස් ඒ වගේ ඒවාත් තියෙනවා. ඒ කියන්නේ මේ එක විෂයකට. එතකොට දැන් ওই වගේ විෂයන් 3කට ළමයා ගියහම දවස් 7 මදි. ඉතින් ළමයට වැඩ කරන්න තියෙන කාලය අඩු වුණාම කොහොමද ළමෙක් විභාගයට හොඳට මුහුණ දෙන්නේ? ඒක තමයි ප්‍රධානම ගැටලුව ළමයින්ගේ ප්‍රතිඵල අඩු වෙන්න. හරි නිලන්ත සර්. දැන් ඒ විදිහට නිලන්ත සර් ඔය ගැන කතා කරනවානේ. විමුක්ති සර්. මොකක්ද ඔය ගැන කියන්න තියෙන්නේ? ළමයි චංචල කියන්නේ ගොඩක් විෂය ඉගෙන ගන්නේ මතු පිටින්. දැන් බයෝමැත්ස් වගේ විෂයක් ගොඩක් මේ ගැඹුරින් අධ්‍යයනය කරලා ඉගෙන ගන්න විෂය ධාරාවක් මේක. ළමයි හුරු වෙලා තියෙන්නේ එක්කෝ ගානක් හදන්න හුරු වෙලා ගිහලා විභාගයට ලියනවා. නැත්තම් දැන් බයෝමැත්ස් කරන ළමයි සාමාන්‍ය විභාගයට කටපාඩම් කරලා උත්තර ලියන සිස්ටම් එකක් නැහැනේ. හැබැයි ගොඩක් ළමයි මේකට කටපාඩම් කරන්න හුරු වෙලා තමයි විභාගයට යන්නේ. අපි අර කියන්නේ ගිරව දානවා කියලා නේ. ඔව් ඒ වගේ. හරිද? ඉතින් මේක එහෙම කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒකට හොඳම උදාහරණ තමයි මේ ගමනේ පේපර් එක. මේ ගමන මහලොකු අමාරු පේපර් නෙමෙයි ඇත්තටම. ඉස්සරට සාපේක්ෂව ඔය 90 ගණන් වල තිබ්බේවට සාපේක්ෂව හරි ලේසි. හැබැයි ළමයින්ට ඒකත් අමාරුලා තියෙන්නේ. ඒකට හේතුව ළමයි මේ විෂය මතු පිටින් අධ්‍යයනය කරලා නිකන් ඔහේ Tamanට ඕනවට වලේ කැමති විදිහට ඉගෙන ගන්නවා. හැබැයි මේක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන විෂයක් අනිවාර්යයෙන්ම. හරි. මිත්‍ර සර් මොකද්ද කියන්න තියෙන්නේ ගැන? ඔය චංචල ඕකේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි ගත්තොත් කෙමිස්ට්‍රි දැන් ඔය හැම එකකම තියෙනවනේ එකිනෙකට වෙනස් විෂය කොටස්. ඒ කියන්නේ දැන් මගේ විෂය ගත්තොත් කෙමිස්ට්‍රියට තියෙනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා එකක් තියෙනවා. ෆිසිකල් කෙමිස්ට්‍රි කියලා තියෙනවා. ඕගනික් තියෙනවා. ඉනෝගනික්. ඒ වගේ දැන් බයෝල ගත්තොත් සූබොන්ඩි කියලා තියෙනවා. ඊට පස්සේ විමුක්තික සබ්ජෙක්ට් එක තියෙනවා මේ පියෝ මැත්ස් ඊට පස්සේ ඇප්ලයිඩ් මැත්ස්. දැන් ළමයිගේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගුරුවරයා සමහරලාට වැඩිපුර කැමති අපි හිතමු අපේ සබ්ජෙක්ට් එකෙන් ගත්තොත් ඕගනික් කෙමිස්ට්‍රි. ඒතර එයා ඒ ගැන වැඩිපුර කතා කරනකොට දැන් ළමයාත් සමහරලාට ආස වෙනවා ඒ පැත්තට. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි දැන් පේපර් එකට තියෙන ඕනි බරක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ කොටසකින් එන ලකුණු ප්‍රමාණයක් තියෙනවනේ. ඒතර අපි හිතමු දැන් එක කොටසකින් එන්නේ ලකුණු 120යි. ඒතර මම සෑහෙන වෙලාවක් ඒකට එෆෙක්ට් එකක් දානවා. හැබැයි එතකොට අර තව ලකුණු 80ක් තියෙනවා ගන්න. ඒතර විභාග කිට්ටුව ඒ ලකුණු 80 වල ගන්න try කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. අර ගොඩක් ළමයිට වෙච්ච දේ තමයි දැන් ගුරුවරයා සමහරලාට කැමති කොටසට එයත් කැමති වෙනවා. එතකොට එහෙම කැමති වෙන්නේ ගිහිල්ලා අර පේපර් එකේ තියෙන්න ඕනි නියමිත බර ප්‍රමාණය තිබ්බ නැතිනොත් එහෙම අන්න එතකද ඔය ලකුණු අඩු වෙන සෑහෙන හේතුවක්. දැන් උදාහරණයක් දැන් මට කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙනකොට මම දන්නවා මට ඔය ඔක්කොම එක වගේ මුලුවන් එන්න ඕනේ. ඒතර අපි පේපර් එක ලකුණු 75ක් 80ක් ඊට පස්සේ 90 ගානක එකක් ගත්තොත් එහෙම ඔය ඔක්කොම එකම විදියට පුළුවන් උන් නැත්තම් කොහමද ඒක කරන්නේ? ඉතින් ළමයා ගුරුවරයාස එක කරන්න ගිහිල්ලා සමහරලාට ලකුණු ගොඩක් අඩු කරගන්නවා. ධනුෂ්ක සර් හැම වෙලේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක ෆිසික්ස් කරමු කියන ඔයා මොකද්ද මේකට දෙන උත්තරේ? ඔව් මේ සර්ලා කියපු තුන්දෙනාම කියපු කතාවත් එක මම එකගයි. ඒ වගේම තව අඩුපාඩුවක් තමයි මම දකින විදිහට මේ ගොඩක් ළමයි ෆේල් වෙන්නේ පාස් වෙන්න ඉගෙන ගන්න ඉඳලා. ඒ කියන්නේ ළමයි try කරන්නේ පාස් වෙන්නනේ. ඒතර ගුරුවරයා ඔට්ටු වෙන්නෙත් ඒ කියන්නේ කොහොම හරි කරලා ළමයිව ගොඩ දානවා කියන්නේ.
නමුත් කවුරුත්ම හිතන්නේ නැහැ ඇයි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නෙ. මොකටද මේක ඉගෙන ගන්නෙ. මේක ඉගෙනගෙන මොන වගේ දේවල්ද අපිට මේ සබ්ජෙක්ට් එකේ අධ්‍යයනය කරන්න තියෙන්නේ කියන කාරණා ගැන හිතන ප්‍රමාණය ගොඩක් අඩුයි. සහායක මේ තියෙන තරඟකාරීත්වයත් එක්ක පන්තියක් ඇතුළෙත් මේ සබ්ජෙක්ට් එක ඇතුළේ තියෙන්නේ මොකක්ද කියන එක කතා කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඇත්තට මම නම් දකින්න විදිහට මේ සර්ලා තුන් දෙනා කියපු කාරණාත් එක්කම තව ප්‍රධාන කාරණාවක් තමයි මේ ළමයා ඉගෙන ගත්තට ඒක ප්‍රැක්ටිකලි හිතන්නෙත් නැහැ. ඇයි මේක ඉගෙන ගන්න කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒතර එයා එක්සෑම් එකට යන වෙලාවට මාරම ස්ට්‍රෙස් එකකින් යන්නේ. එයා එක්සෑම් එක ලියන පොඩි පැය ගන්න ඇතුළත එන්න ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. දන්න දේවත් ලියා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි try කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් වලින් පුළුවන් තරම් ළමයාගේ පැය 3 තියෙන ස්ට්‍රෙස් එක අඩු කරන්න. විභාග ආතතිය එනවා ඔය වගේ වෙලාවට ධනුෂ්ක සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ධනුෂ්ක සර් ඕක කියද්දි මට බැලූ බැල්මට පේන්නේ දෙමව්පියනුත් ඒක එක්ක එකඟ වෙනවා ඇති. උගේ වැරද්ද ළමයාගේද? ළමයිගේ පිටම වැරද්ද දාන්නත් බෑ. මොකද ළමයි කියන්නේ ළමයිනේ. ඒතර සාමාන්‍යයෙන් ළමයිට මේ විදිහෙන් ඔය වයසේ ඉන්න ළමයිට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තාම වර්ධනය වෙලා ඉවරක් නැහැනේ. තාම මොලේ වර්ධනය වෙන ගමන් ඉන්නේ. එතකොට මොලේ වර්ධනය වෙලා තියෙන ගුරුවරු හැටියට ගුරුවරයා තේරුම් ගන්න ඕන දේ තමයි මේ ළමයාව පාස් කරන මේ ලකුණු දාන්නම මේ පන්තියේ ළමයි ප්‍රමාණය වැඩි කරගන්නම නෙමෙයි මේ අපි හදන්නේ ප්‍රොඩක්ට් එකක්. අපි හදන්නේ ස්වභාවිකව තියෙන ප්‍රශ්න විසඳන්න බුද්ධිමත් ළමයි ටික. ඒ කියන්නේ මේක ඇත්තරම මේ මනුස්ස වර්ගයාගේ මේ ඉස්සරහා අනාගතයේ පවත්තන් කියන්නේ අනාගතේ දියුණු කරන ළමයි සෙට් එකනේ මේ අපේ සබ්ජෙක්ට් වලින් හදන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒ ළමයිගේ ඔළුව හදන්න එපයි අපි. ඒතර ප්‍රශ්න විසඳන්න ඕන ළමයිට තමයි අපි හදන්න ඕනේ. එතකොට මට හැඟෙන දේ තමයි ගුරුවරයාගේ පැත්තෙත් සැලකිය යුතු වැරදි ප්‍රමාණයක් තියෙනවා. ළමයාගේ පැත්තෙත් හැදෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි කවුරු හරි ඉස්සර වෙලා, ඒ කියන්නේ කො ළමයා මේකට ඉස්සර වෙන්න ඕනේ නැත්නම් මේ ගුරුවරයා මේකට ඉස්සර වෙන්න ඕනේ මේ වැරද්ද හදාගන්න. ඉතින් මම යෝජනා කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් ළමයාගේට වඩා ගුරුවරයා මේක ඉස්සර වෙලා, මොකද ගුරුවරයා කියලා කියන්නේ හොඳ ගුරුවරයෙක් කියලා කියන්නේ හොඳ මේ මොලේ වර්ධනය වෙච්ච දෙයක් හිතන්න පුළුවන්, සමාජයක් වෙනස් කරන්න පුළුවන් මිනිස්සෙක්. අනික ඊට කලින් ගොඩක් ඔය වගේ දරුවන්ට උගන්වලා තියෙන කෙනෙක්. ඔව් ඒ වගේම මේ දැන් අපි හරියන් අපි ළමයි වගේ හැසිරෙන්නේ නැතුව අපි ළමයව ගන්න ඕනි හොඳ මට්ටමකට දියුණු කරලා හොඳ ඔළුවක් හදලා සමාජයේ ඉස්සරහ අපේ සමාජය දියුණු කරන්න පුළුවන් ළමෙක් හදන්න ඕන කියන එකයි මගේ මතය. අර මිතිරස කිව්ව කතාව මේ ගුරුවරයාට ලේසි දේ නෙමෙයි කරන්න ඕනේ. අනිවාර්යයෙන් විභාගෙට සහ ප්‍රායෝගිකව මේක දිනන්න ඕනේ දේ. අනිවාර්යයෙන්. හරි. ධනුෂ්ක සර් මේ විදිහට කියද්දී විමුක්ති සර් පැත්තට තමයි හැරෙන්නේ. දැන් අපි මෙතන කතා කරනවා ළමයා කතා කරනවා ගුරුවරයා කතා කරනවා වයිස්පාත් වගේ ආයතන ගැන කතා කරනවා. ඇත්තටම කොහොමද මේ පටලැවිල්ල විසඳගන්නේ? එහෙමයි. ළමයා වගේම ගුරුවරයාගෙත් වක්කිවිය යුත්තක් තියෙනවා මෙතන. හේතුව එක විෂයකට අර නිලන්ද සර් කලින් කිව්ව ඔය දේ. එක විෂයකට පන්ති 3-4ක් දානවා. එතකොට ළමයාට තනියෙන් වැඩ කරන්න වෙලාවක් නැහැ. මේ සබ්ජෙක්ට් එක ඇවිල්ලා ළමයා තනියෙන් self studies කරලා ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක් මේක ඇවිල්ලා. මේ සබ්ජෙක්ට් එක මොකද ඉස්සර අපි ඒල් ගන්න කාලේ අපි පන්ති ගියේ විෂයන් 3යි දවස් 3යි. පේපර් එකක් ලියනවනම් වෙන දවසක යනවා. එතකොට දැන් එහෙම නෙමෙයි හැදිලා තියෙන්නේ. දැන් සමහරක් ළමයි ඉන්න එක විෂයකට පන්ති කිහිපයකට යනවා. ළමයින්ට ගුරුවරු ගන්න ඒවා පැඩලා තියෙන්නේ. මේක කන්ෆියුස් වෙලා තියෙන තනි කරම. එහෙම නැත්නම් එක ගුරුවරයා පන්ති කිහිපයක් දානවා. ළමයින්ට පන්ති ක්ලෑෂ් වෙනවා. සමහර ළමයින්ට පන්ති වලට යන්නවත් විදිහන්නේ. හරිද? ඒ කියන්නේ අර මේක ඇවිල්ලා නිකන් අර එක සබ්ජෙක්ට් එකක් කරන්නේ විශේෂීකරණීය දෙයක් විතර තමයි දැන් මේක හැදිලා තියෙන්නේ. දැන් අපි ඇත්තටම මෙතන යන්නේ එහෙම වැඩි පිළිවෙලක් නෙමෙයි. මේක ඇවිල්ලා අපි ගුරුවරු 4 දෙනාම මේ උගන්වන්නේ S3ක් කරන් යන්තම් ගොඩ දාගෙන මේක ඉස්සරහට ගෙනියන්න නෙමෙයි. මේක ඇවිල්ලා හොඳේ 4ක් අරගෙන බයෝ සබ්ජෙක්ට් එකත් එක්ක ඒ 4ක් අරගෙන ළමයට ඉස්සරහට යන්න මෙඩිසින් යන ළමයට ඒකට යන්න ඉංජිනේරින් යන ළමයට ඒ පැත්තට යන්න කරන හොඳ නිරවුල් හොඳ වැඩ පිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ. හරි. විමුක්තිස කියද්දී ඒ ගැන අනිවාර්යෙන්ම තව දැනගන්න ඕනේ කියලා මට හිතෙනවා. බලාගෙන ඉන්න දෙමව්පියන්ට වගේම දරුවන්ටත් හිතෙනවා ඇති. ඇත්තටම මම ප්‍රශ්නේ ගින්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න. හරියටම අපිට සරලව කිව්වොත් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගුරුවරු 4 දෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. මිත්‍රස විමුක්තිස නවත්තපු තැනින්ම අපි පටන් ගමු. හොඳ පිළිතුරක් හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා කියනවා. මොකද්ද මේක? චංචල මෙහෙමයි. දැන් පළවෙනි දේ තමයි දැන් අපි ගාව ඉන්නේ හොඳ ක්වොලිෆයිඩ් ගුරු ටිකක්. ඒතර දැන්
දැන් කොලිෆයිඩ් කිව්වහම ඩිග්‍රී එක කම්ප්ලීට් යුනිවර්සිටි ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලා බලන්න දැන් සාමාන්‍යයෙන් කැම්පස් යනවා හැබැයි ඩිග්‍රී එක සමහර අයට නැහැ. ඒතර මේ විෂයක් උගන්වන්න ඒ අවශ්‍ය බර තියන්න ඒ ගැඹුරට යන්න ගුරුවරයා ඊට වඩා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒතර අපි හිතමු මගේ මට්ටමේ ඒ ලෙවල් මට්ටම මම උගන්වන ඒ ළමයිට ඔක කරන්න බෑනේ ඇත්තට. ඒතර මේ ඉන්න ගුරුවරු සෑහෙන්න ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් ඒ කියන්නේ ක්වොලිෆයිඩ් සහ කාලයක් උගන්වපු ගුරුවරු. හොඳ ප්‍රතිඵල වාර්තා කරපු ගුරුවරු. ඒතර මුලින්ම ගුරුවරයා හොඳ වෙන්න එපා. අපි ළමයාම හොඳ කරන්න කලින්. එතකොට මේකෙදි ගුරුවරයා සම්බන්ධව කාටවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි දැන් මෙතන දැන් අපි මේ එන ළමයි අපි ගාවට ටීම් වලට කඩනවා. එතකොට එක එක ළමයාම එතන මොනිටර් වෙනවා. එතකොට ඒ ටීම් වල ඉන්නේ වෙල් ක්වොලිෆයිඩ්. එතකොට ඩිග්‍රී එක කම්ප්ලීට් කරපු ඒක පේපර් මාකින් යන ඉස්කෝලේ කාලයක් උගන්වපු එහෙම අත්දැකීම් තියෙන ගුරුවරයෙක් තමයි ළමයා මොනිටර් කරන්නේ. නැතුව අර නිකන් ඒ ලෙවල්ම විතරක් දීපු ළමයෙක් අරගෙන ළමයින් මොනිටර් කරන්න දාන්නේ නැහැ. ආයි කියන්නේ මේ තනි ගුරුවරයෙකුට ළමයි ගොඩක් පාලනය කරන්න බෑ. බැරි නිසා අපි කරන්නේ වෙන වෙනම ගෲප් වලට කඩලා ඒකට අපි පත් කරනවා. තව ඒගොල්ලන්ගේ මොනිටර් කරන්න ටීචර් කෙනෙක්ව. ඒතර ඒ ටීචර්ත් හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක්. එයා යුනිවර්සිටි ගිහිල්ලා තිනවා පේපර් මාකින් යනවා. ඉස්කෝලේ උගන්වනවා. අන්න ඒ වගේ ක්වොලිෆයිඩ් ගුරුවරයෙක් ඒ ළමයින්ව මොනිටර් කරන්න දානවා. හරි හරි. ඒක ගොඩක් තැන්වල වෙන්නේ නැහැ. ඊළඟට දැන් තව ප්‍රශ්නයක් තමයි දැන් අපි මේකෙදි උගන්වන ලෙවල් එකක් තියෙනවනේ. දැන් මේ යන්නේ අර විමුක්ති කිව්වා වගේ S3ක් C3ක් ගන්න නෙමෙයි. මේ කෙලිම මෙඩිසින් ඉන්ජිනියරින් ටාගට් එකකට යන්නේ. එහෙම ඒවා ඇති. අපි කරන්නේ එහෙම එකක් නෙමෙයි. එතකොට මේකෙදි ළමයෙක්ට අපි යන්න ඕනි ගැඹුරක් තියෙනවනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ යන්න ඕනි ගැඹුරක්. මේක මේ මතු පිටින් උගන්වලා තියෙන ලීසි ප්‍රශ්න ටිකක් කරලා ළමයට මේක හොඳට තේරුණා කියලා පෙන්වන්න බුරුවට ලීසි දේවල් ටිකක් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ සබ්ජෙක්ට් එකක් සෑහෙන ගැඹුරුයිනේ. මේ විද්‍යා විෂයන්. එතකොට අපි මේකෙදි එකක් ඒ අවශ්‍ය ගැඹුරට උගන්වනවා සහ දැන් ලොකු ගැටලුවක් නේ ළමයිට පේපර්ස් ලියන්න බෑනේ. ඒ කියන්නේ ඉගෙන ගන්නවා තීරි තියෙනවා. හැබැයි උත්තර ලියා ගන්න බෑනේ. ඒතර මේකෙදි අපි විශේෂයෙන් පේපර්ස් ලියන එක සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරනවා. එතකොට ඒ පේපර්ස් බලලා දෙනවා සහ වැදගත් එක තමයි දැන් මේ හැම ක්ලාස් එකක්ම අපි ලයිව් නේ කරන්නේ. ඔව්. ඒකද ක්ලාස් එක ලයිව් කරන්නේ. ඒතර බැරිම ළමයෙක්ට තමයි රෙකෝඩ් එකක් බලන්න අවස්ථාව වෙන්නේ. නැතුව අපි පාඩම් ටික රෙකෝඩ් කලින් අවුරුද්දවල කරලා එහෙම දානව නෙමෙයි. ඊළඟ එක තමයි මේ පේපර් ක්ලාස් එක කියන එකත් පේපර් ක්ලාස් එකත් අපිමනේ කරන්නේ. නැත්තම් ඕනනම් පුළුවන් නේ පේපර් එක දුන්නා මාක් ස්කීම් එක දුන්නා ළමයට බලා ගන්න පුළුවන්. එහෙම කරයි 2 විතර. ඒතර දැන් මේකෙදි අපිම තමයි කියන්නේ අපි වෙන ගුරුවරු දාන්නේ නැහැ. වෙන ළමයි දාන්නේ නැහැ. අපි පේපර් එක අපි කතා කරන්නේ අපි තමයි ලයිව් ඩිස්කස් කරන්නේ. ඒතර ළමයට මේ වෙලාවේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් පස්සේ හරි කන්ටැක්ට් කරලා අහන්න පුළුවන්. ඒතර අපි හදන පේපර් එක අපිම තමයි කතා කරන්නේ. ඉගෙනගත්තු දේ අර පොඩි කාල සීමාවේ කොහොමද හරියට ලියන්නේ ලියන්නේ කියන එකේ ප්‍රැක්ටිස් එක අපි දෙන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ සබ්ජෙක්ට් එකකට යන්න බෑනේ. කියන්නේ මේවා සංකීර්ණයිනේ අපි ඇත්ත පිළිගන්න එපා. ඒතර අපි ඒ මට්ටමට යනවා මිසක් අපේ මට්ටමට එන්නේ නැහැ නේ විභාගේ. ඒ නිසා අපි කරන්නේ 100ක ගන්න මට්ටමට ළමයෙක්ට පුරුදු කරන එක නෙමෙයි. හොඳ ඒ තුනකට ප්ලෑන් කරලා උගන්වන එක හොඳ රෑන්ක් එකක් දාන්න ඕනි මට්ටමට. මිත්‍රස දැන් ඔච්චර දේවල් ටිකක් කරන්න කාලය ඇත්ද දැන් ඉක්මනට මේක කරන්න ඕනේද නැත්නම් වෙලාවක් ගන්න ඕනේද මේ වැඩේ කරන්න කොහොමද මේකට කාලය කළමනා කරන්නේ? මෙහෙම එකක් තියෙනවා දැන්. දැන් කවුරුර කිව්වොත් එම අවුරුදු 2මාරක සිලබස් එක අපි මාස 3කින් ඉවර කරමු කියලා. තීරුම් ගන්න නැහැ නේද? ඉතින් ඒ කාලය දෙන්න අවශ්‍ය නැහැ නේ. දෙකමාර නැතුව මාස 3ක් ඉගෙන තුනක් ගන්න තියන්න තිබ්බනේ ඉස්කෝලේ. මේක ඇත්තටම අපි ඒ අවශ්‍ය කාලෙදී දැන් අපිට මාස 9ක් වගේ තියෙනවනේ. ඔව්. ඒතකොට ඒ කාලේ අපි බෙදාගෙන අවශ්‍ය කියන්නේ උපරිම කාර්යක්ෂමතාවය වෙන්න ඕනි වැඩ ටිකක් කරනවා. ලින්කිය වගේ විෂයන් 3ටම අවශ්‍ය බර දෙනවා. අවශ්‍ය බර දෙනවා. විෂයන් තුනටත් අවශ්‍ය බර දෙනවා. ඒ විෂයන් ඇතුළේ තියෙන එක එක අවශ්‍ය කොටස් වලට දෙන්න ඕන නියමිත බර දෙනවා. ඉතින් ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඒතර උපරිම කාර්යක්ෂමතාවයෙන් මේ මාස 9 අපි පාවිච්චි කරනවා විෂයන් තුනේම. සර්ලා 4 දෙනා ලොකු බලාපොරොත්තුවක් එක්ක අලුත් වැඩපිළිවෙලක් එක්ක තමයි මේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. වයිස් පාත් එඩියුකේෂන් මේ වැඩේට තෝරගත්තේ. දන්ෂ සර් තරයක් දෙන්න මේකට. ඔව් මම අර මිත්‍රස කියපු එකටම තව කාරණාවක් එක් කරන්නම්. මොකද මේ අඩු කාලයක් තුල මේක කරන්න පුළුවන්ද කියන එක. ඔව්. අපි උගන්නපු විදිහ දැක්කත් තේරෙයි. කියන්නේ දැන් උගන්නන ක්‍රමය දැන් ඇත්තටම තාම ලංකාවේ තුලේ උගන්නන ක්‍රමය අප්ඩේට් වෙලා නැහැනේ. දැන් අලුත් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. ළමයිගේ අතට ෆෝන් එක නිකන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න කාලේ ෆෝන් එක කෙනෙක් සාමාන්‍ය දෙයක් නෙමෙයි. හැබැයි දැන් ළමයට තාක්ෂණය ඉතා ළඟට ඇවිල්ලා තියෙනවා. ඒතකොට AI තාක්ෂණයේ හැම දෙයක්ම තියෙද්දි
අපිත් අප්ඩේට් වුණා නම් ඔය කියන කාලය කියන එක අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි දැන් සාමාන්‍ය සිද්ධාන්ත තුනක් පැහැදිලි කරන්න පැය භාගයක් කියවන දේ පොඩි ඇනිමේෂන් එකකින් දැන් තාක්ෂණය පාවිච්චි කරලා පොඩි ඇනිමේෂන් එකක් නැත්නම් වීඩියෝ එකක් ගොඩක් වෙලාවට අපි ක්ලාස් එක ඇතුළේම ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. දැන් ළඟදීම මේ පාර පේපර් එකට කෙලින්ම ඇවිල්ලා තිබ්බා අපි ක්ලාස් එකක් ඇතුළේ කතා කරපු ඒ ගාන එම් පිටින්ම. අපි මේ කරලා පෙන්නලා ඇනිමේට් කරලා පෙන්නපු එකක්. ඒ කියන්නේ වයිස් පාත් දෙනවා ලංකාවේ තියෙන අප්ඩේට්ම ටෙක්නොලොජි එක. අනිවාර්යයෙන්. කියන්නේ නියම අර සරලව කිව්වොත් ක්වොලිටි එකටම වැඩි අන්න එතන කරනවා. තමයි මම එන්නේ. ඒ කියන්නේ අපිට දැන් ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා කිව්වහම දැන් දෙමාපියන්වත් දැකලා ඇති සාමාන්‍ය හෝල් ක්ලාස් එකකට කැමරාව සෙට් කරලා ඊට පස්සේ එතකොට ඒ යන ක්ලාස් එකේ තමයි ලයිව් ඉන්නේ. එතකොට දැන් රිවිෂන් ගොඩම රිවිෂන් ප්ලෑන් එක ගැන කියන්න ඕන කාරණාව තමයි දැන් අපි එක තැනක ක්ලාස් එකක් කරනකොට ඒ ක්ලාස් එක ලයිව් දෙනවා. ආයේ වෙන නගරයක ක්ලාස් කරනකොට ඒ ක්ලාස් එක ලයිව් දෙන්න පුළුවන් නේ. ඒතර ඒකෙන් කරන්න පුළුවන් මොකද්ද අපිට ළමයි ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අපිට පුළුවන් සතියකට ක්ලාසස් කීපයක් දාන්න. හැබැයි අපි කරන්නේ එහෙම නෙමෙයි. අපි කරන්නේ මේ ඔන්ලයින් නම් ඔන්ලයින් කියන ඔන්ලයින් ඒ ලයිව් ගිහිල්ලා අපි වයිස් පාත් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා අපිට වෙනම ළමයි මොනිටර් කරන්න පුළුවන්. ඒ වෙලාවේ ළමයාත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වෙලාවෙම උත්තර ගන්න පුළුවන්. මොකද දැන් ඔන්ලයින් වෙන ළමයට අනිවාර්යෙන් ඒ වෙලාවේ ප්‍රශ්නයක් ආපුවාම ගොඩ වෙලාවකට පස්සේ උත්තරේ හම්බෙලා හරියන්නේ නැහැ නේ. ඔව්. ඒ වෙලාවෙම උත්තර හම්බෙන්න තියෙනවා. ඒවට අපිට ඊටාම මේ ක්‍රමවත්ම හදමු මෘදුකාංග හරහා මේ අපිට පහසුකම් ඔක්කොම සලසලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔන්ලයින් ක්ලාස් එකක් ඊටා නිවැරදිව ළමයාට හොඳ අවුට්පුට් එකක් එන පරිදි කරන්න පුළුවන් හොඳ ආයතනයක් ඉතින් වයිස්පාත් ඒකයි අපි එතන වයිස්පාත් ආයතන තෝරගත්තේ. හරි. ධනුෂ්ක සර් එහෙම කියද්දි පොඩ්ඩක් නිලන්ද සර් පැත්තට හැරෙන්න ඕනේ. දැන් ඊට අමතරව වයිස් පාත් එකේ දැන් උගන්වනවා කියන දේ හරි අමාරු දෙයක් නේ. මේක සරලව මානසික නිදහස තියාගෙන කරගෙන යන්න මොන වගේ පරිසරයක්ද හදලා තින්නේ විශේෂයෙන්ම ගුරුවරයෙක්ට. ඇත්තටම මේ චංචල දැන් ගුරුවරයෙක් වුණාම දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අපිට දැන් තව ගොඩක් තියෙනවා කරන්න. නමුත් දැන් අපිට මේ වයිස් පාත් এডুকেෂන් එකේ තියෙන වැදගත්කම තමයි අපිට තියෙන්නේ මේ උගන්වන්න විතරයි. උගන්වන්න විතරයි තියෙන්නේ. හරිද? එතකොට ඇත්තම කිව්වොත් අපිට මේ නවීනතම තාක්ෂණය දීලා තියෙනවා. නවීනම තාක්ෂණයක අර ළමයෙක්ට රෙකෝඩින් එකක් වුණත් එමෙන්න ලයිව් ක්ලාස් එකක් බලනකොට ඒ ක්වොලිටි එක ළමයට පේනවා. එතකොට ඒ උපරිම තාක්ෂණය අපිට දීලා තියෙනවා. ඊට පස්සේ ළමයින්ගේ ප්‍රශ්නවලදී ළමයින්ට තාක්ෂණික ගැටලු වෙන්න පුළුවන්, රෙකෝඩින් වල ප්‍රශ්න එන්න පුළුවන්. ඊට පස්සේ ටියුට් ඩිලිවර් වෙන එක ගැන ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් සමහරලාට ඔන්ලයින් ක්ලාස් වල අපි තනියෙන් කරන කාලේ තිබුණ ප්‍රශ්නයක් තමයි වෙලාවට ළමයින්ට ටියුට්ස් ටික යන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. දැන් මෙතන එහෙම ප්‍රශ්න අපි දැන් කාලයක් තිස්සේ උගන්වනවා මෙතන. ඒ වගේ ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි හොඳ කෝල සෙන්ටර් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටාෆ් එක නම් හොඳටම තියෙනවා. ඒ කියන්නේ ළමයෙකුට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අවශ්‍ය සියලුම ගැටලු ඉතාම පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්. ඒ ක්වොලිටි එක උපරිමයේ තියෙනවා. නැත්නම් අපි වයිස් පාත් එකත් එක්ක මේ වැඩේට එකතු වෙන්නේ නැහැ ඇත්තට. එකතු වෙන්නෙත් නැහැ. ඒක අපිට තේරුණා. මොකද අත්දැකීම් ගොන්නක් එක්ක මේ විෂයන් ගැන හොඳ අවබෝධයක් තියාගත්තු ගුරුවරු 4 දෙනෙක් තමයි මෙතන ඉන්නේ. අපි දැන් මෙච්චර වෙලා කතා කරන්නේ මේකේ මොනවද තියෙන ප්‍රශ්න, කොහොමද මේ ප්‍රශ්න වලට උත්තරේ දෙන්නේ කියලා. විමුක්තිස බලාගෙන ඉන්න දෙමව්පියන් දරුවන් මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න කැමති. කාටද ඇත්තට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙන්නේ? මුලින්ම කියනෝනේ චංචල මේ වැඩේ කරන්නේ යන්තම් විභාගය පාස් වෙන්න නෙමෙයි. කියන්නේ S3ක් අරන් C3ක් අරන් මේ විභාගය ගොඩ යන්න නෙවෙයි. සරලව මේක ගන්න එපා. පෙරහැරුම්ව ගන්න. මේක හොඳටම මේ විභාගේ පාස් කරලා දෙන්න කරන අනිවාර්යයෙන් මේක හොඳ තමන් කරන ස්ට්‍රීම් එකට හොඳ A3ක් ගන්න. හොඳ වැඩපිළිවෙලක් අපි සතුව තියෙනවා. ඒක තමයි අංක 1 ඒක විශේෂීකරණ වූ වැඩපිළිවෙලක්. එතකොට මේ වැඩපිළිවෙල ඇත්තටම පැවැත්වෙන්නේ දැන් මෙවර විභාගෙ ලිව්වා ළමයි. තව විභාගේ ලිව්වා. එතකොට මේ විභාගේ අවුල් වෙච්ච පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සමහරක් වෙලාවට රිසල්ට් එනකම් බලන් හිටියොත් එහෙම සමහරක් වෙලාවට අපි දැන් එතකොට ගොඩක් දුර ගිහිල්ලා. ඒගොල්ලන්ට පුළුවන් මේ වැඩපිළිවෙලත් එක්ක මුලින්ම සම්බන්ධ වෙන්න. මොකද දැන් Tamanට පොඩි සැකයක් තියෙනවා නම් තමන්ගේ ප්‍රතිඵලය ගැන හරියට මේක උන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් මුලින්ම මේ වැඩේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හරියට මුලින් ඉඳලා කරගෙන යන්න. ඔව්. එතකොට ඒ වගේම 2026 පළමු වර කරන දරුවන් ඉන්නවනේ විභාගේ. මේ වෙද්දි ගොඩාක් ළමයි ඉන්නවා මේ විෂයන් තුන ගොඩාක් අවුල් කරගෙන. එතකොට සමහර ළමයි ඉන්නවා ඇත්තට විෂය අතහැරලා මේ වෙද්දි. ඒ කියන්නේ තනිකර විෂයන් තුන පටලගෙන එක්කෝ වෙන වෙන ගොඩක් ළමයි ඉතින් වෙන වෙන වැඩ කරලා. හරිද? සමහර ළමයින්ට පන්ති වල හරියට උගන්වලා නැහැ. අර දෙපැත්තෙම වැරදි තියෙනවා. එතකොට මේ වෙද්දි ගොඩාක් ළමයි ඉන්නවා 2026 විභාගයට යන්න පළමු වර පෙනී සිටින ළමයි ගොඩාක් අය ඉන්නවා විභාගේ
යන්න කිසිම සූදානමක් නැහැ. විෂයන් තුන ඇත්තටම නිකන් මුකුත්ම ඉගෙන ගන්න නැත්තේ ළමයි ඉන්නවා. කියන්නේ විෂයන් තුනේ මුකුත්ම ඉගෙන ගත්තේ නැති මට්ටමේ ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට මේක හොඳ වැඩපිළිවෙලක්. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් විභාගේ අවුල් වෙච්ච අයට, විභාගේ අතෑරපු අයට, ආයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි විභාගෙට මූණ දෙන්න ඉන්න අයට මේක 100% සහතික කළා හොඳ ඒ තුනකට යන්න පුළුවන්. දෙවන්ත වැඩපිළිවෙලක් කියන කිසිම සැකයක් නැතුව ඔයාලට කියන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ෆස්ට් සයිද සෙකන්ඩ් සයිද තර්ඩ් සයිද මේ මුකුත් අදාළ නැහැ. මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා අනිවාර්යෙන්. ඔළුව හිස් කරගෙන ඉන්න ඔළුව පුරෝලා මේ විභාගෙට සූදානම් කරනවා. අනිවාර්යෙන් මේක ඇවිල්ලා බලන්න කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අනිවාර්ය වෙනසක් තියෙනවා. ඒක ඇවිල්ලා බලන්න ඕනේ. ඒකට ඒක ඒගොල්ලෝ තීරණය කරයි. හොඳයි. විමුක්තිස ඒ කතාව කියද්දි කෙලින්ම ධනුෂ්ක සර් පැත්තට හැරෙනවා. මේ මට කතාව කියද්දිම මතක් වුණු දෙයක් තමයි දැන් සමාජයේ තියෙන දෙයක් සෙකන්ඩ් සයි තර්ඩ් සයි වලට උත්සාහ නොකර ඉක්මනට ප්‍රතිඵලයකට යන එක මොකක් හරි වෙන පාත් එකක් තෝරගන්න එක. ධනුෂ්ක සර් මට හිතෙනවා කාලය කාදමන් නැතුව ඔය දේ කරන එක හොඳයි කියලා. ඇත්තටම මේක හරිද? කොහෙත්ම නෑ. ඒක දැන් චංචලම කියන්නකෝ මේ දැන් චංචල ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහපුවම අහනවද ඩොක්ටර් සෙකන්ඩ් ෂයිද ආවේ තර්ඩ් ෂයිද ෆස්ට් ෂයිද කියලා නෑනේ. එතකොට මේ වාර්ෂික ලෙඩක් කියලා හිතයි. දැනටමත් කැම්පස් වලත් බහුතරයක් ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි තමයි. I කියන්නේ මේ විද්‍යා ගණිත අංශ දෙකේම වැඩිපුර ඉන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි. ඔව්. මොකද මේ මිනිස්සයන්ට වරදිනවා. ඒ මිනිස්සු වැරදි වලින් ඉගෙන ගන්න. අනිවාර්යයෙන්. එතකොට දැන් ෆස්ට් ෂයි එකේ මොකක් හරි වැරද්දක් කරා නම් ඒක සෙකන්ඩ් ෂයි එකේ හදාගෙන මොකද තව දෙයක් තමයි අපි කලිනුත් කතා කරා මේකට එන්නේ මේ සාමාන්‍ය O level result එකක් දාපු ළමයි නෙමෙයි. ඒ 9ක් ඒ 8ක් ඒ 7ක් දාපු ළමයි එන්නේ. ඒතොර ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් යම්කිසි අවබෝධයක් තියෙනවා කියන එක යාළුවෝ දෙනින් පෙන්නලා තියෙනවා. ඒතොර අනික තමයි මේ අපි ඉන්න සමාජය ඇතුලේ අපේ ඉන්න මේ ඉන්න මට්ටම ලෙවල් එක අප් කරගන්න නම් ලංකාවේ තියෙන හොඳම ඔපචුනිටි එකක් තමයි මේ A level exam එක කියලා කියන්නේ. A level exam දැන් මමත් ඇත්තටම A level exam එකෙන් ජීවිත කතාව සම්පූර්ණයෙන් වෙනස් කරගත්ත පුද්ගලෙක්. එතකොට සෙකන්ඩ් ෂයි එකකට තර්ඩ් ෂයි එකට වැය වෙන අවුරුදු ගණනට වඩා ඒක කරලා සාර්ථක වෙච්ච කෙනෙක් ලබා ගන්න ප්‍රමාණය ඉතා වැඩි. ඉතින් මම නම් හිතන්නේ ඒක ඇත්තටම මේක මෝඩ අදහසක් ඇත්තටම. ඒ කියන්නේ අර කැප කරපු අවුරුදු කිහිපයට වඩා ලැබෙන ප්‍රතිඵලය අවුරුදු ගානකින් ජීවිතේ ඉස්සරහට යනවා. ඇත්තටම ෆස්ට් ෂයිගේ වරද්දගත්ත කියලා කියන්නේ ජීවිතේට අත්දැකීමක්. එතකොට මිනිස්සෙක් දැන් ඔය වැරද්ද මම හිතනවා ෆීල්ඩ් එකේ ඉස්සරහට කරගන්න නැති වෙයිනේ. ඒ ලෙවල් එක පාරක් වරද්දගත්තා නම් එයා දන්නවා මේ මට වැරදුනා. ඒ කියන්නේ මේ වගේ දෙයක් කරොත් මට වරදිනවා කියලා දන්නවනේ. ඒ ෆීල්ඩ් එකට ගිහලා සමහරට වරද්ද ගන්න එක නෑ ආයේ. එයා ඒ කියන්නේ ඒ ලෙවල් එකපාරක් ඩවුන් වෙනවා කියලා කියන්නේ මම නම් කියන්නේ ඒක ජීවිතේට අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක ඉස්සරහට යන එක තමයි මේ ළමයා කරන්න ඕනේ. අපි ඒකට තමයි ළමයා හදන්න ඕනේ. පොඩි දෙයක් ගැන හිතලා මේ දේ මගින් නැවැත්වුවොත් ලංකාවට බිහි වෙන ඉංජිනේරුවරයෙක් වෛද්‍යවරයෙක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම හිතන්න ඕනේ දෙයක්. නිලන් සර් දැන් මේ වැඩේ අපි අර සරල භාෂාවෙන් කිව්වොත් මාසෙන් දෙකෙන් ගොඩ දාන්න පුළුවන්. බෑ. එහෙම වැඩපිළිවෙලක් නෙමෙයි මේක. දැන් මේක අර විමුක්ති සර් කිව්වා අපේ කෙමිස්ට්‍රි කරන මේ මිතිර සර් කිව්වා මේක මේ අර අපි හදලා තියෙන්නේ අර S3ක් ගන්න C3ක් ගන්න එහෙම වැඩපිළිවෙලක් නෙමෙයි. මේ වැඩපිළිවෙල අපි හදලා තින්නේ මේ පාර ෆස්ට් ෂයි විභාගෙට යන සෙකන්ඩ් ෂයි කරන තර්ඩ් ෂයි කරන ළමයෙකුට හොඳ ඒ සාමාර්ථ තුනක් ගන්න හදපු වැඩපිළිවෙලක් මේක. මේක අර නිකන් අර අවුරුදු 2.5ක් 3ක් ඉගෙන ගන්න සිලබස් එකක් අපිට මේ දවස් 30න් දවස් 48න් දවස් 60න් එහෙම කරන්න බෑ චංචල මේක. මේක ටිකක් ගැඹුරු විෂයක් අපි දැන් කතා කරේ. මේක ගැඹුරු විෂයක්. මේ ගැඹුරට උගන්වන්න ඕන. මේක අපි දවස් අඩු කාලෙකින් කරන්න ගියොත් එන්නේ අපිට අර අවශ්‍ය ගැඹුරට යන්න බැරි වෙනවා. එතකොට වෙන්නේ ළමයාට මේ විභාගෙට හොඳට උත්තර ලියා ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේක අර පටලව ගන්න හොඳ නෑ අපි. මේක අපි අර කෙටි කාලීන කෝස් එකක් අර නිකන් S3ක් ගන්න කරන කෝස් එකක්. ඔය ඕන කෙනෙක්ට ඇවිල්ලා කරන්න පුළුවන් එහෙම කෝස් එකක් නෙමෙයි. මේක අපි විද්‍යා ගණිත අංශයෙන් 2026 විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර කරන දරුවන්ට හදපු විශේෂ වැඩසටහනක් මේක. අර වගේ වැඩසටහනක් නෙමෙයි. අම්මා කෙනෙක්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් තමන්ගේ දරුවව ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරන්න. එහෙම නැත්නම් ඔබට සිහිනයක් තියෙනවා නම් ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් ඒ පමණක් නෙමෙයි. මේ විද්‍යා ගණිත ශාස්ත්‍ර වලින් අධ්‍යයනය කරලා ඉදිරියටම ගිහිල්ලා අධ්‍යාපනය මෙවලවක් කරගෙන මේ ගමන යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හරියට මේක පාස් වෙන එක නෙමෙයි
විශිෂ්ට සාමාර්ථ එක්ක මේ වැඩේ අවසන් කරන්න තෝරාගන්න හොඳම තැනක් කියලා තමයි මේ ගුරුවරු සියලු දෙනා කියන්නේ. හරි නිලන්ස මාස 9ක් තියෙනවා කොහොමද මේ ජීව විද්‍යාව විෂය දරුවන්ට හරි විදිහට කියලා දීලා විශිෂ්ටෙක් බවට පත් කරන්න තියෙන ක්‍රියාමාර්ගය. චංචල අපි දැන් අර මුලින් ඉඳන් කිව්වා වගේ දැන් මේක මේ හදලා තියෙන අර S එකක් C එකක් ගන්න හදපු වැඩපිළිවෙලක් නෙමෙයි. මේක ටිකක් ගැඹුරු වැඩපිළිවෙලක්. හොඳ ඒකකට යන හදපු වැඩපිළිවෙලක් නේ. එතකොට දැන් මේක අපි ළඟ ඉන්නවා මේ ළමයි කාණ්ඩ තුනක්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයි ඉන්නවා. ඊට පස්සේ ෆස්ට් ෂයි ළමයි ඉන්නවා. එතකොට මේ ළමයින් තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ විෂය කරුණු දැන් හොඳින් මතක නැහැ. දැන් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ වැඩපිළිවෙලේ එක ඇත්තටම වැඩ 12ක් තියෙනවා චංචල. මේකේ වැඩ 12ක් තියෙනවා. ඒක එක වැඩපිළිවෙලක් තමයි මේ අමතක වෙලා තියෙන තියරි ටික හොඳට මේ ළමයට අපි ගැඹුරට උගන්වනවා. ගැඹුරට ඉගෙනගෙන නැති වුණොත් ප්‍රශ්න වල උත්තර ලියන්න බෑ. ඊට පස්සේ දැන් පේපර් එකේ තියෙනවා එක පත්‍රය දෙක පත්‍රය කියන්නේ බහුවර්ණ ප්‍රශ්න ලියන ප්‍රශ්න කියලා එහෙම වර්ග තියෙනවනේ. අපි ඒවා වෙන වෙනම කැටගරයිස් කරලා තියෙනවා. කැටගරයිස් කරලා වෙන වෙනම ඒවට අපි දෛනිකව පිළිතුරු සපයන උදාහරණයක් විදිහට බයෝ වල 41 ඉඳන් 50 වෙනකන් තියෙනවා චංචල ABCD කියලා ප්‍රශ්න වර්ග 10ක්. ওই 10 ගොඩාක් ළමයින්ට හරියට කරගන්න බෑ. අපි ඒ වගේ විභාගෙට එන්නේ ප්‍රශ්න 10ක් නේ. අපි ඒ වගේ පේපර් 100ක් කරනවා. ඒ කියන්නේ 10 ඒවා 100ක් කරනවා. අන්න ඒ වගේ දැන් ව්‍යුහගත රචනා ඒ විදිහට අපි ඔක්කොම වෙන වෙනම කොටස් වලට කඩලා වෙන වෙනම ළමයට මේක ප්‍රැක්ටිස් කරවනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වැඩපිළිවෙල. ඒකට හැම ළමයෙක්ම අනුගත වෙන්න ඕන. ඒකෙන් අපිට පුළුවන් අර පේපර් එකේ අර ලකුණු 90 ඉක්මවා ගියපු ඒ සාමාර්ථයකට යන අපිට එතනින් ළමයා ගොඩ නගන්න පුළුවන්. ඊට අමතරව මේ විෂය නිර්දේශය ආවරණය වෙච්ච ළමයි ඉන්නවා. ඒ ළමයින්ට පුළුවන් මුල ඉඳලම අපේ යනවා ෆුල් පේපර් ක්ලාස් එකක්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයි සහ විෂය නිර්දේශය ආවරණය වෙච්ච දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් අපේ ෆුල් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ෆුල් පේපර් දිගටම ලියාගෙන යන්න. අර ෆස්ට් ෂයි කරන ළමයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයක් එයාගේ තියරි ටික කවර් වුණාට පස්සේ අර වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා එතනින් එහාට වැඩ ටික කරගෙන යන්න. ඉතින් මම ඔය කිව්වේ චංචල මේ අර අපේ වැඩ පිළිවෙලේ තියෙන දේවල් වලින් බොහොම අර පොඩි දෙයක් විතරයි. මේකදී අපි දරුවට අවස්ථාව දෙන්න අපි මේක කියනකොට සමහරට නිකන් සංකීර්ණව දැනෙන්න පුළුවන්. අපි මේක දරුවට අවස්ථාව දීලා තියෙනවා. අපි අතන අපි ගුරුවරු 4 දෙනාම අවස්ථාව දීලා තියෙනවා. පළවෙනි දවස් 4 ඇවිල්ලා එයාලට බලන්න පුළුවන්. බලලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා එයාලටම තේරෙනවා මේකෙන් හොඳ ඒ සාමාර්ථයකට යන්න පුළුවන් කියලා. ඒ අනුව පුළුවන් දරුවට ඉස්සරහට වැඩ ටික පාසුවෙන් කරගෙන යන්න. හොඳයි ළමයිනුත් දැන් අර ඉස්සර තිබ්බ දෙයට වඩා තාක්ෂණයත් එක්ක ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබට පළවෙනි මාසයේ අවස්ථාව තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා අත්දැකීම ලබා ගන්න. එතනින් පස්සේ ඉතුරු මාසවල වැඩ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ධනුෂ්කස කක්ද සැලැස්ම මේ වැඩේ කරන්න. ඔව් චංචල මේ මගේ වැඩපිළිවෙල ඇතුලේ මේ දැන් මේ වෙද්දී අපිට ශිෂ්‍ය කාණ්ඩ දෙකකට ඉන්නවා නිරන්සර් කිව්වා වගේ දැන් මේ වෙද්දී ෆස්ට් ෂයි ළමයි බොහෝ විට ඉන්නවා මේ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් තීරලා නැතුව ඒගොල්ලන්ගේ වැරද්දක් හෝ නැත්නම් ක්ලාස් මාරු කරන්න ගිහලා වෙච්ච ප්‍රශ්න නිසා මේ වෙද්දී ෆස්ට් ෂයි වේවා සෙකන්ඩ් ෂයි වේවා සිලබස් එකේ ගැන අවබෝධයක් නැති. කියන්නේ තියරි දන්නේ නැති. දැන් ළමයි වචන කිව්වොත් තියරි මෙලෝඩියක් දන්නේ නැති. ඒතර එහෙම ළමයෙක්ට අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් අපි මේ කාලය ඉතුරු කරගන්නත් ඕන නිසා අපි මේ ඒකට විශේෂයෙන්ම ටියුට් සෙට් එකක් හදලා තියෙනවා. මුළු සිලබස් එකම ආවරණය වෙන පරිදි අපි සිලබස් එකේ A to Z සාකච්ඡා කරනවා. අපි තියරි කියන්නේ ප්‍රධාන රිවිෂන් පන්තිය ඇතුලේ. ඒතර ඒකෙදි පුළුවන් ළමයට බිඳුවේ ඉඳන් මේ වෙද්දි ෆිසික්ස් දන්නේ නැති ළමයෙක්ට අතමකොත් ෆිසික්ස් ළමයි දන්නේ නැහැ නෙමේ මොලේ විසින් ඔක්කොම ටික දන්නවා. නමුත් ඒක අපි අඳුන්වලා දෙනවා මෙන්න මේකයි වෙන්නේ කියලා. මේ එතකොට අපිතරේ ප්‍රධාන රිවිෂන් ක්ලාස් එක ඇතුලේ ළමයාගේ තියරි ටික හදනවා. ඒතර අනිත් ළමයි තමයි කියන්නේ අනිත් කණ්ඩායම තමයි මේ වෙනකොට මේ ෆස්ට් ෂයි කරද්දී මේ තියරි ටික ප්‍රශ්නයක් නැහැ. ළමයට හිතා ගන්න බෑ. කියන්නේ ප්‍රශ්නයක් දුන්නාම හිතා ගන්න බෑ. මේ තනියම ගානක් හදා ගන්න බෑ. ඒතකොට එයාගේ අතරම තියෙන පේපර්ස් ප්‍රැක්ටිස් නොකිරීම සහ මේ එතන අවබෝධයේ ප්‍රශ්නකුත් තියෙනවා. ගානක් කියවපුවාම මොකද්ද මේ සිද්ධිය කියන එක තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. ඒක අපි හදන්න පන්ති ආරම්භයේ ඉඳන්ම ෆුල් පේපර් ඩිස්කෂන් එකක් දාලා තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනි ගුරුවරයා විසින් මේ කියන්නේ මම විසින්ම සාකච්ඡා කරන පේපර් පන්තියක්. මොකද ඒක විශේෂ කරන්නේ අපි ඒ පේපර් පන්තිය ඇතුලේ ළමයාගේ හිතන පාර්ට් එක අපි හදනවා. චංචලත් වීඩියෝ ටිකක් දකින්න නැති. ඒ අපි වීඩියෝ වලින් අතරම කරන්නේ වීඩියෝ සහ ඒවල ප්‍රැක්ටිකල්ස් වලින් කරන්නේ මේ අතන භෞතික විද්‍යාව කියලා කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. එදිනෙදා දකින්න දේවල්. එදිනෙදා දකින්න දේවල් ඉගෙන ගන්නෙ. ඒතකොට මේක ළමයාට අලුත් සබ්ජෙක්ට් එකක් නෙමෙයි ඇත්තටම. කියන්නේ ළමයා මේ වෙද්දි දන්නවා. කියන්නේ ළමයෙක් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම
අර මම කලිනුත් කියලා තියෙන කතාවක් මේක මේ උඩ ඉඳන් බිමට පනිද්දී හිතලද කකුල් දෙක නමන්නේ නෑ නේ කියන්නේ නිකම්ම නමනවනේ. ඒතර ඒකට ඇයි ඒකද අපි ඒක භෞතික විද්‍යාව අඳුර ගන්නවා ගම්මිතාවය කියන පාඩම යටතේ කකුල් දෙක නමල කරන්නේ ඇඟට නිශ්චල වීමට වැඩි කාලයක් ලබා දෙන එකනේ. ඒතර ඒක අපි ඉගෙන ගන්නවා පොඩි නියමයක් විදියට. මොකද ඒක විද්‍යාඥයෙක් විසින් අඳුරගෙන ගණනය කරලා ඒතර ඒක ආශ්‍රිතව විවිධ උපකරණ නිර්මාණය කරන්න එක දායක වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අර ප්‍රැක්ටිකලි දේවල් අපි පෙන්නලා ළමයට ඉත අඩු කාලයක් තුළ තියරිටිකල් අල්ලලා දෙනවා සහ පේපර් ක්ලාස් එක ඇතුලේ ගාණක් කියවපු ගමන් ඒ ගාණ මැවෙන්න ඕන ළමයට ඔළුවේ මැවෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්නේ කියලා. අන්න ඒක අපි හදනවා මේ පේපර් ඩිස්කෂන් එක ඇතුලේ මේ ෆුල් පේපර් ඩිස්කෂන් එකක්. ඒ කියන්නේ මුළු සිලබස් එකෙන් පේපරේ හැදෙනවා ආරම්භය ඉඳන්ම. ඒතර ඒකෙන් පුළුවන් මේ වෙනකොට යම් මට්ටමක ඉන්න ළමයෙක් පේපරේ තියෙන ලකුණු මට්ටම හදාගන්න. ඒතර අර තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉන්න ළමයිට පේපර් එකක් තියෙන්න එපා. මොකද දැන් මේ තියරි මොකද තියරි ප්‍රශ්න තියෙන ළමයෙක් තියරි ඉගෙන ගන්නත් ඕන පේපර්ස් කරන්නත් ඕනනේ. ඒතර ඒගොල්ලන්ට තියෙනවා වෙනම පේපර් ක්ලාස් එකක්. එතකොට ඒගොල්ලන්ට පේපරේ හැදෙන්නේ මේ වෙනකොට ඒගොල්ලෝ ඉගෙන ගත්ත තියරි පාර්ට් එක ඇසුරින්. ඒතර කැමති නම් ඒ දරුවට ෆුල් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ ඒ අදාළ පේපරේට විතරක් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේ ප්ලෑන් එකක් තමයි ඉතින් ක්ලාස් එක ඇතුලේ යන්නේ. ඉතින් අප මම වගකීමෙන් කියනවා මෙයාට මේ ළමයෙක්ට මේ සබ්ජෙක්ට් එකේ අඩුම බරක් දීලා, ඒ කියන්නේ අඩුම බරක් දීලා කියන්නේ මිලෝදයක් නොකර නෙමෙයි. අර කටපාඩම් කරන ප්‍රමාණය අඩු කරලා සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් දෙයක් හිතලා එවෙලට ගාණක් හදන්න පුළුවන් මට්ටමට අපි ඔළුව හදනවා. ඒක තමයි අතර මේ රිවිෂන් ප්ලෑන් එකේ මූලිකම දේ වෙන්නේ ඔළුව හදන එක. හරි. ඔළුව හදලා දැන් අපි එන්නේ රසායන විද්‍යාව පැත්තට. මිත්‍රස කොහොමද රසායන විද්‍යාව මේ සැලැස්මක් එක්ක දරුවන්ට විශිෂ්ටයන් බවට පත් වෙන්නේ මේ ගමන හදලා දෙන්නේ? චංචල දැන් මේකේ අර කලින් කිව්වා වගේම දැන් මටත් ළමයි කොටස් දෙකක් ඉන්නවනේ. එකක් තමයි ෆස්ට් ශෛලී ළමයි ඉන්නවා 2020. ඊපස්සේ සෙකන්ඩ් ශෛලී, තර්ඩ් ශෛලී ළමයි ඉන්නවා. මම ප්ලෑන් එක හදලා තින්නේ ඒ ඔක්කොටම. එතකොට දැන් අපි හිතමු කවුරු හරි ළමයෙක් ඉන්නවා ෆස්ට් ශෛලියේදී දැන් තාම ෆස්ට් ශෛලිය ලියන්නේ. හැබැයි තීරි කොටස් හරියට කෙරලා නැහැ සහ මිස් වෙලා තියෙනවා. ඒතර දැන් එයාට පේපර්ස් මුත් කරන්න බෑනේ. ඒතර එයාට මුලින් තීරි ටික හැදෙන්න ඕනේ. සෙකන්ඩ් ශෛලී, තර්ඩ් ශෛලී ළමයි ඉන්නවා තීරි ටික තියෙනවා. නෝට් එක තියෙනවා ලස්සනට. හැබැයි ප්‍රශ්නයක් දුන්නට කරගන්න බෑ. ඒතර මම තනිකර මේ රිවිෂන් එක යන්නේ ක්වෙස්චන් බේස්ඩ් රිවිෂන් එකක්. එතකොට මේක තීරි ඔක්කොම උගන්වනවා. يعني කාටවත් කියන්න බෑ තීරි නැහැ කියලා. තීරි ටික ඔක්කොම කවර් කරනවා. හැබැයි කවර් කරන්නේ ප්‍රශ්න වලින්. ඒ කියන්නේ අපි අර හැම දවසකම පන්තියේ වැඩිපුර කරලා තින්නේ ප්‍රශ්න ලියන එක. එතකොට දවස් අවසානයේ දැන් මම රිවිෂන් එක දැන් 7:30 1:30 අපි 2 වගේ වෙනකන් දැම්මොත් එහෙම සාමාන්‍යයෙන් දවසට පාඩම් 2ක් වගේ යනවා. එතකොට දැන් සාමාන්‍ය ක්‍රමයේදී අපි තියරි ක්ලාස් එක කරන්නේ දැන් අපි හිතමු දෙවෙනි පාඩම කියලා. ඒතර ඒකට ලොකු නෝට් එකක් තියෙනවනේ. ඒකට ටියුට් සෙට් එකක් තියෙනවා, නෝට් එකක් තියෙනවා. එතකොට එයා ඒ පාඩම බලන්න ඕන. ඉතින් ඒ නෝට් ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න එපා. හැබැයි මෙහෙම එකක් තියෙනවනේ දැන්. පාඩමේ ඔක්කොම බැරි නෑ. සමහර තැනක් විතරයි බැරි. ඒතර මම මේ පාර හදලා තියෙන්නේ අර රිවිෂන් එකේ අපි ඒ දවස් ඇතුළත ඒ අදාළ කොටස ඉවර කරනවා. ඒතර ඒකට හරියන ටියුට් එකක් තමයි දෙන්නේ. එතකොට ඒ දවසේ ඒ ටියුට් එකේ තියරි වැඩ ටික ඉවර කරනවා. එතකොට දැන් අපි හිතමු මොකක් හරි පාඩමක යාට බැරි කොටසක් තියෙනවා කියලා අපි නිකන් හිතමු සාන්ද්‍රණ ගණන් බෑ කියලා. එතකොට යාට ඕනි වෙන්නේ ඒ කොටස විතරක් අරගෙන බලන්න. ඒතර යාට ආයි මුළු තුන්වෙනි පාඩමම පෙන්නලා බලන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක අර මම මේ කොටස් වලට කඩලා ඒ දවසට උගන්වන්න ඕන ටිකට වෙනම ටියුට් එකක් දීලා ඒ විදිහට තමයි ප්‍රධාන වශයෙන් පන්තිය යන්නේ. නැතු අර පාඩමක් ආයි මුලින්දන් උගන්වලා අර තීරි කී කරා වගේ කරන්න යන්නේ නැහැ. ඒතර දැන් තීරි බැරි ළමයටත් ඒකෙන් තීරි පුගන්ගෙනවා. තීරි හොඳට පුළුවන් ළමයටත් ඒතර ප්‍රශ්න හරහා නැවත යාට ප්‍රශ්න ලියන්න හැකියාව වෙනවනේ. ඒතර හැම දවසකම දැන් අපි මොනවා කිව්වත් චංචල දැන් පේපර්ස් වලින් ඇත්තටම පේපර් එක වෙන්නේ පාස් පේපර් එකනේ. ඔව් ප්‍රොෆෙසර්ලා සහ ડોක්ටර්ලා එකතු වෙලා කැම්පස් වල ඉන්න එකතුලා හදන පේපර් එකක් නේ. ඒතර මම පෞද්ගලිකව එච්චරම කැමති නැහැ. මම තනියෙන් හදන පේපර් එකක් ළමයි ලියනවට. මොකද මට ඊ කැපැසිටි එකකින් එහෙම පේපර් එකක් හදන්න බෑ ඇත්තම කතාව. එතන දැන් ප්‍රොෆෙසර් කෙනෙක් ගත්තත් ප්‍රශ්නේ මුළු පේපර් එකම හදන්නේ නැහනේ. එයාගේ පාර්ට් එකට දාන ප්‍රශ්නයක් තමයි එයා දාන්නේ. එතකොට දැන් මම ඉස්සරින් දැම්ම විශ්වාස කරන දේ දැන් මට කෙමිස්ට්‍රි ස්පෙල් එකක් තියෙනවනේ. එතකොට මම ඕකෙදි තීරුම් ගත්ත දේ තමයි ඒ අර අපි තනියෙන් එකක් කරනවට වඩා ළමයා හැම වෙලේම මුලින්ම අංක එක දෙනවනේ පාස් පේපර්ස් වලට. එතකොට මමත් ඕකේ ඒ අපේ පාඩම් ටිකට අදාළව දැන් 1980 ඉඳන් දැන් සිලබස් එකට අදාළ වෙන ප්‍රශ්න ටික අරගෙන يعني හැම දවසකම දැන් කලොමේ දැන් උදේ පටන් ගන්නදී පේපර් එකක් හම්බ වෙනවා. ඒකේ MCQ ටික තියෙනවා. දැන් අර මේ නිලන්ස් කිව්වා වගේ දැන් අපෙත්
අන්තිම ප්‍රශ්න 20 හරි ටෆ්නේ. ඒක තමයි වැඩිම වරදින්නේ. එතකොට සමහරවිට දැන් පන්තිවල පේපර්ස් කරනවා කියලා කරන්නේ අර ලීසි ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න 10ක් දෙන එකනේ. එතකොට හැමදාම ප්‍රශ්න 10ක් කරලා. හැබැයි වරදින්නේ අන්තිම තියෙන 20. ඒතර අන්තිම තියෙන 20ට වැඩි බරක් දීලා නැහැ. ඉතින් කොහොමත් ළමයාගේ ඒතර MCQ ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් එකම කර කර ඉඳී කියලා වැඩක් වෙන්නේ නැහැ. වැඩි බරක් දෙනවා වර්ධන කොටස් වලට. සහ දැන් අර මම කලින් කිව්වා වගේ මම නම් ඇත්තටම පෞද්ගලිකව කැමති නැහැ. මම යම් කොටසක් සම්බන්ධ විශේෂඥයෙක් කියලා කියනවාට. ඒ කියන්නේ මම ඕගනික් එක්ස්පර්ට් කෙනෙක්. හරි එහෙම මම ඒක මට ඇත්තටම මේ මම සලකන්නේ මට මදිකම. ඒ කියන්නේ මම ওই හතරම එක වගේ ඉගෙන ගත්ත හින්දානේ මට ස්පෙෂල් කියලා තියෙන්නේ. ඒතර මම යන්නේ නැහැ ඕකේ එකක් වෙනක් කරන්න. වැඩිපුර මම ඔය හතරට තියන්න ඕනි බර තියෙනවා. පේපර් එකේ බරක් තියෙනවනේ. තියන්න ඕනි බර තියලා උගන්වනවා. ඉතින් හැම සාමාන්‍ය පන්ති යන විදිහ ගත්තොත් එහෙම අපි දැන් උදේ පේපර් එක කරලා ඊට පස්සේ උදේ යනවා එක පාඩම. ඒක අර මම කිව්වා වගේ ඒකේ ප්‍රශ්නත් එක්ක යන්නේ තීර ටික උගන්වනවා ඊට පස්සේ ඉන්ටර්වල් එක ඊට පස්සේ හවස ආයි තව පාඩමක් ගන්නවා. මේ විදිහට දවසට පාඩම් දෙකක් යන විදිහට තමයි මුලින් කරගෙන යන්නේ. ඊට පස්සේ ඒ කරලා තියෙන දේවල් එක්ක යන විදිහට පේපර් ක්ලාස් එක හදලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මාස ටිකක් ගියාට පස්සේ අර තියරි කොටස් ටික සැලකිලි මට්ටමකට ආවහම ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා. එතකන් අර උගන්වන දේවල් වලින් මුලින් ඒ අදාළේ ඒ වෑන් පේපර් එකක් හදන්න මොකද ෆස්ට් ළමයි ගොඩක් සම්බන්ධ වෙනවනේ. ඒ නිසා මම තීරණය කරා දැන් අර උගන්වපු නැති ඒවත් පේපර් එක දාලා ඒගොල්ලන්ට පුළුවන් ටික ලියන්න කියන එක මට හිතෙනවා සමහරවිට මගේ විෂයේදී පොඩ්ඩක් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මම දැනට මුලින් උගන්වපු දේවල් වලින් පේපර් එක හදනවා. හදලා ඊට පස්සේ මාස 3-4ක් ගිහිල්ලා ෆුල් පේපර් ක්ලාස් එකකට යනවා. ඒතකොට ඒකෙදි අපි පේපර් එක බලලා ඒ කරන දේවල් සහ පේපර් ක්ලාස් එකත් අපි හැමෝම ලයිව් කරන්නේ. ඒතකොට ළමයට ඕන ප්‍රශ්නයක් ඒකෙදි අහගන්න පුළුවන්. ඒතකොට මට දෙන්න තියෙන ටාගට් එක කියන්නේ මම කියන දේ තමයි මම හිතනවා දැන් ළමයා මොන මට්ටමේ ඉඳියා. අපි හිතමු දැන් ලකුණු 5ක තියෙන මට්ටමක කියලා. කියන්නේ මට හිතෙනවා මේ වැඩසටහන ඉවර වෙනකොට ළමයට ඒකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මම කොහොම හරි ළමයා අකමැති වුණොත් බලෙන් හරි එකක් ගන්න මට්ටමට වැඩසටහන මෙහෙවනවා. ඉතින් කරන ළමයෙක්ට එයාගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ ටික වෙනවා නම් මම හිතනවා බොහොම ලීසියෙන්. ඒතකොට අර මෙතෙන්දී වැඩියෙන් අපි හැමෝම කියන එක තමයි ළමයා වැඩි ප්‍රෙෂර් කරන්න බෑනේ. දැන් එහෙම කියලා පන්ති 5ක් 6ක් දාලා කරන්න බෑනේ. ඒතකොට එයාට නිදහසේ වැඩ කරන්න. දැන් ඇත්තම කතාව මම නම් ඒ ලෙවල් කරන කාලේ එක විෂයයකට එක සබ්ජෙක්ට් එකකට එක පන්තියයි ගියේ. මට මතක නැහැ ඇත්තනම පේපර් ක්ලාස් එකක් කියලා ඒකට තිබ්බදාත් කියලා. ඒ කියන්නේ පේපර් ක්ලාස් කියලා වෙනම එකක්. පන්ති තමයි ලිව්වේ. දැන් තියෙන විදිහට අපිට පොඩ්ඩක් ළමයට පේපර් ක්ලාස් එකකට අනිවාර්යෙන් සම්බන්ධ කිරීම අවශ්‍ය වෙනවා. ඒ හුරුව දැන් ඕනි. හැබැයි ඊට වඩා තව ගොඩාක් පන්ති අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ නිසා මම උපරිම try කරනවා. ඔය කරන පන්ති සීමාව ඇතුලේ දැන් බින්දුවේ ඉන්න ළමයා ඉන්නේ. හිතන්නකෝ. මිලෝදියක් බැරි කී. ඒකම ඒකකට අරගෙන යන්න අවශ්‍ය වැඩසටහන හදලා තියෙනවා. ඒක අර නිලන්ත සර් කිව්වා වගේ මුලින් ඇවිල්ලා බලලා Tamanට ගැළපෙනවා නම් එතනින් එහාට වැඩේ සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේට සම්බන්ධ වෙලා අවසානයේ අවශ්‍යම දේ කරගන්න පුළුවන්. හොඳයි විමුක්තිස කම්බයින් මැත්ස් කොහොමද මේ සංයුක්ත ගණිතයේ විෂය තාම පැහැදිලිව දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා සැලසුමක් සහිතව මේ මාස 9 දී සරලව කිව්වොත් ගොඩ දාන්න නෙමේ එතනින් එහාට ගිහිල්ලා විශිෂ්ට එක් බවට පත් වෙන්න තියෙන වැඩපිළිවෙල. ඇත්තටම අපේ මේ අවුරුදු 2ක විෂයක්නේ මේ මාස 9 උගන්වන්න යන්නේ. ඒතර ඒකට අපි ළඟ ස්මාර්ට් වැඩපිළිවෙලක් තියෙනවා. නැත්නම් ඒක කරන්න බෑ. මොකද අවුරුදු 2ක විෂයක් මාස 9න් කරන්න බෑනේ. හරිද? ඒතර අංක 1 දැන් කම්බයින් මැත්ස් වල විෂයන් කොටස් දෙකක් තියෙනවා. එකක් පියුර් මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස්. එතකොට මේකේ පියුර් මැත්ස් කියන්නේ ගොඩාක් මූලධර්ම මත පදනම්ව ඉස්සරහට එන සබ්ජෙක්ට් එකක්. ඒ වගේම ඇප්ලයිඩ් මැත්ස් වල ගොඩාක් තියෙන ප්‍රැක්ටිකලි දේවල්. ප්‍රැක්ටිකලි දේවල්ම තමයි ගොඩක් තියෙන්නේ. එතකොට ගොඩක් ළමයි කියන දෙයක් තමයි ඇප්ලයිඩ් අමාරුයි කියලා. හේතුව ගොඩක් ළමයි මේක කටපාඩම් කරන්න යන්නේ. ඒ කියන්නේ සමහරක් ළමයි හුරු වෙලා තියෙන්නේ එක එක ಜಾති ගණන් හදන්න. මේ ಜಾතියේ ගැටලු, මේ ආකාරයේ ගැටලු. ළමයිගේ ඔළුවේ තියෙනවා දැන් උදාහරණයක් විදිහට අපි සාපේක්ෂ ප්‍රයෝගයේ පාඩමක් ගත්තොත් එහෙම ළමයාටගේ ඔළුවේ තියෙනවා එක එක ගැටලු ආකාර. හරිද? දැන් ඇත්තටම මේකට තියෙන එක concept එකක්. ඒතකොට ළමයාට ඇත්තටම වෙලා තියෙන්නේ ළමයාට concept එක තමයි ඔළුවට දෙන්න ඕනේ. හරියට තියරි එක ඔළුවට දෙන්න ඕනේ. ඒ තියරි එක ඉන්ජෙක්ට් කළාට පස්සේ එයාට අපිට පොඩි හුරුවක් දෙන්න විතරයි තියෙන ඉස්සරහට යන්න. ඇත්තටම ළමයෙක්ට මේ විෂයන් ඔක්කොටම වඩා මැත්ස් තමයි ඇත්තටම ළමයෙක් කරනවා නම් ලේසිම සබ්ජෙක්ට් එක. මොකද
ළමයාට පාඩම් කරන්න අමුතුවෙන් දේවල් නැහැ. මොකද අනිත් විෂයන්වල පාඩම් කරන්න දේවල් තියෙනවනේ අතන මොනවා හරි. එතකොට ළමයාට මේකේ තියෙන අවශ්‍ය තියරි එක ඔලුවට දාගෙන ඒකට අදාළ ගණන් ටික හදාගෙන ඉස්සරහට යන්න විතරයි. ඒකින්ද අපි ඇවිල්ලා බලන්න පුළුවන් හැම එකටම හේතුවක් කියනවා. කියන්නේ දෙයක් හැදිච්ච හැටි. දැන් උදාහරණයක් විදිහට නියම ඔප්පු කරන්න බෑනේ. ඒ වෙලාවෙ ඔප්පු කරපු දේවල්. ඒ ඇරෙන්න කිසිම සූත්‍රයක් අහසින් පාත් වෙච්ච දේවල් නැහැ. ඒ හැම එකම හැදිච්ච හැටි, ආව හැටි, ඒ සියල්ල ඔප්පු කරලා පෙන්නනවා. ඒ වගේම මේකට දවස් දෙකක් පන්ති තියෙනවා. පියෝ මැත්ස් වලට එක දවසක් සහ ඇප්ලයිඩ් මැත්ස් වලට තව දවසක් වශයෙන් පන්ති දෙකක් තියෙනවා. ඒ පන්ති දෙක ඇතුළේ ටියුට් 28ක් යනවා විභාග වෙනකම්. පියෝ මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස් දෙකටම. ඒ ටියුට් එක අංග සම්පූර්ණව තියරි ටික දෙනවා. එක හිස්තැනක් නැහැ. ඇත්තටම හිස්තැන නොමැති අංග සම්පූර්ණ සංයුක්ත ගණිත පාඨමාලාව. හරිද? එතකොට ඒක ඇතුලේ ඒ වගේම මුල මැද අග එකසේ ඉගෙනනවා. අනිවාර්යයෙන්ම අවධාරණය කළාම කියන්න ඕන දෙයක්. එතකොට ඒ ටියුට් 28 ඇතුලේ ඔක්කොම අංග සම්පූර්ණ තියරි ටික තියෙනවා. අවශ්‍ය දේවල් අපි පන්ති දේශනවලදී හයිලයිට් කරලා දෙනවා ළමයාට. සහ අවශ්‍ය ගණන් ටික 1960 ගණන් වලින් ඉඳලා ටියුට් එකේ ගොඩක් දුර ගණන් තියෙනවා. ඒතර ඒ ගණන් වලින් විශේෂම ටික අවශ්‍යම ටික අප්පන්තියේ සාකච්ඡා කරනවා. ඔහොම ගිහිල්ලා මේ මාර්තු පෙබරවාරි අන්තිම වෙනකන් ඔය ඇප්ලයිඩ් පියෝ ක්ලාස් දෙක වෙන වෙනම කරලා ළමයෙක්ට පේපර් එකක් කරන්න පුළුවන් මට්ටමකට අරන් එනවා. ඒ කාලය ඇතුළත හැබැයි අපි රීකෝල් පේපර් එකක් කරනවා. ඒ කියන්නේ ගිය සතිය උගන්වපු ටික රිෆ්‍රෙෂ් කරගන්න හැමදාම පේපර් එකක් කරලා ඒ ටික මතක් කරගෙන ඉස්සරහට යනවා. හැබැයි මාර්තු මුලේ ඉඳලා අපි පටන් ගන්නවා අර උගන්වපු දේවල් වලින් ඉස්සරහට යන්න හොඳ පේපර් ක්ලාස් එකක්. මොකද එහෙම පටන් ගන්න හේතුව අපි මගේ ටාගට් එක තමයි පෙබ්‍රුවරි අන්තිම වෙනකොට ළමයාට පේපර් එකක් කරන්න මුලුවන් මට්ටමට යම් විෂය කරුණු සැලකියුතු ප්‍රමාණය උගන්වලා එතනට අරන් එනවා. එතනින් පස්සේ අපි මාර්තු වල ඉඳලා පන්තියත් කරගෙන යනවා. පේපර් ක්ලාස් එකකුත් කරගෙන ඉස්සරහට ඒ වැඩපිළිවෙල යනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ළමයෙක්ට ඇවිල්ලා බැලිය යුතුම වැඩපිළිවෙලක්. මොකද මේක ඇවිල්ලා දැන් ළමයෙක් මං කිව්වේ කලිනුත් ඒ කියන්නේ මේ වෙලාව විභාගේ අතහැරලා ඉන්නවනම් ඇත්තටම මැත්ස් එපා වෙලා ඉන්නවනම් ඇත්තටම මම වක්කිමින් කියන ඒ ළමයා කැමති විෂය මැත්ස් වෙයි. ඒ කියන්නේ ඒ මට්ටමට මේ විෂය උගන්වනවා සහ ඒක කරලා තියෙනවා අපි. සහ ඒක අපි ඉගෙන ගත්ත ළමයි දන්නවා. හරිද? ඒකින්ද ළමයෙක්ට ඇවිල්ලා මේකත් එක්ක ජොයින් වෙලා මේ වැඩ ටික අපිත් එක්ක හරි සාර්ථකව පිළිවෙලට ගාන්ට කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම ළමයාගේ හොඳ ඒකකට සහ හොඳ ඉංජිනේරුවෙක් බිහි කරන්න ඒක ලොකු දායකත්වයක් සපයනවා කියලා මම වක්කීමින් කියනවා. හොඳයි. විමුක්ති සර් කිව්ව කතාවත් එක්ක අපි මේ දීර්ඝ සාකච්ඡාවේ අවසානය දකින්න ලෑස්ති. විශේෂයෙන්ම මේ සාකච්ඡාව මේ තරම් වෙලාවක් අරගෙන ඔබට ගෙනාවේ විවිධ වූ මතයන් තියෙනවා. අපි දත් දෙයට වඩා අපි නොදත් දේ වැඩි කියනවනේ. ඒ වගේම අපි හරි කියලා හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වල වැරදි පැති තියෙනවා. ඉතින් උසස් පෙළ කියන්නේ අනිවාර්යෙන්ම ජීවිත උඩු යටි කුරු කරන කඩයිමක්. ඒ කඩයිමෙන් විශිෂ්ටයන් බවට පත් වෙන්න ඔබ හැම කෙනෙක්ම සිහින දකිනවා වෙන්න පුළුවන්. මේ ගුරුවරු 4 දෙනාම කිව්වා වගේ මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නෙම ඔබට විශිෂ්ටයන් අතර විශිෂ්ටෙක් වන්නට අවශ්‍ය නම් පමණයි. දෙමව්පියන්ට ඇති බලාපොරොත්තුවක් ඔබට දරුවන් විදිහට ඇති බලාපොරොත්තුවක්. උසස් පෙළ විභාගයේ විශිෂ්ටෙක් වන්න විද්‍යාගණිතාංශයෙන්. ඉතින් මාස 9ක කාලයක් තියෙනවා ඔබට. එළබෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා. වයිස් පාත් එඩියුකේෂන් ලංකාවේ අධ්‍යාපනය ප්‍රමිතිගත කරන්නා ආයතනය මේ සියලුම කටයුතු සම්පාදනය කරමින් ලංකාවේ අධ්‍යාපනයට නව ජීවයක් ලබා දෙන්න මේ වැඩසටහනෙනුත් සූදානම් වෙනවා. තිරේ දිස්වන අංකයට ඔබට WhatsApp පණිවිඩයක් දුරකථන ඇමතුමක් ලබා දීලා මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නැවත වතාවක් කියනවා මේ වැඩසටහනට එන්න ඕනේ ඔබ විශිෂ්ටයෙක් විදිහට මේ අවසානය දකිනවා නම් පමණමයි. ඔබේ බලාපොරොත්තුව ඔබේ සිහිනයක් බවට පත් නොවී යථාර්ථයක් කරගන්න දෙසැම්බර් මාසයේ ඉඳලා මාස 9ක් වැඩ කරන්න අවසානයේ ඔබට අවශ්‍ය දේ ලැබෙයි. එකතු වන්න වයිස් පාත් එඩියුකේෂන් සමගින්.